හෙලෝ ළමයි ඔයගලන්ට මම අද කියලා දෙන්න හදන්නේ තමන්ගේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්, ලස්සන කරගන්න පුළුවන්, පැහැපත් කරගන්න පුළුවන් පැක් එකක් හදාගන්න විදිය. මේකට ඕන කරනවා කඩලපිටි. මම යොදාගත්තේ රුහුණු කඩලපිටි. ඒ වගේම යෝගට් එකක් ඕන කරනවා. ඉතින් රිච් ලයිෆ් යෝගට් එකක් තමයි මම තෝරගත්තේ. ඔයාලට පුළුවන් හයිලන්ඩ් යෝගට් එකක් උනත් පාවිච්චි කරන්න. ඒ වගේම මෙන්න මේ වගේ පිරිසිදු භාජනයක් අපිට ඕනේ. මේ જાති දෙක මිශ්‍ර කරගන්න. ඒ වගේම පිරිසිදු හැන්දක් ඕන කරනවා. ඒත් එක්කම මතක තියාගන්න කඳුරක් ඕනේ. කඳුරක් ඕනේ මොකටද? කඳුරක් ඕනේ කරන්නේ කඩලපිටි පැකට් එක කපා ගන්න. දැන් ඔන්න ඔය විදිහට තමයි අපි කඩලපිටි පැකට් එක කපා ගන්නෙ. ඊළඟට මතක තියාගන්න ළමයි අපි මේ කඩලපිටි පාවිච්චි කරන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට විතරයි. මම මෙතනදී හැඳි දෙකක් පාවිච්චි කරනවා. මොකද දෙන්නෙට සෑහෙන්න තමයි මම අද මේ පැක් එක හදාගන්නේ. එහෙම නැත්නම් මේ මිශ්‍රණය හදාගන්නේ. ඉතින් ඔයා තනි කෙනෙක් නම් ඔයාට පුළුවන් එක කඩලපිටි හැන්දක් විතරක් පාවිච්චි කරන්න. ඒත් එක්කම මම යෝගට් එකෙනුත් හැඳි දෙකක් එකතු කරගන්නවා. මොකද දෙන්නෙක්ට සෑහෙන්නනේ මම අද මෙතන හදන්නේ. ඔයාට පුළුවන් ඔයා තනි කෙනෙක් නම් එක්කෙනෙක්ට සෑහෙන්න එක යෝගට් හැන්දක් විතරක් එකතු කරගන්න. ඒ වගේම ළමයි ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ ස්කින් එක ගොඩක් ඔයිලි නම් දෙහි බින්දු කිහිපයක් එහෙම නැත්නම් ලයිම් බින්දු කිහිපයක් එකතු කරගන්න. ඒ වගේම ඔයාට ඔයාගේ ස්කින් එකට තව ටිකක් මොයිස්චර් ගතියක් අවශ්‍යයි කියලා හිතනවා නම් ඔයාට පුළුවන් මී පැණි ටිකකුත් මේකට එකතු කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඉන්දියන් කහ එහෙම නැත්නම් කස්තූරි කහ මේ මිශ්‍රණයට එකතු කරගන්න. එතකොට වැඩි පැහැපත් බවක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම ළමයි මෙන්න මේ පේන විදිහට හොඳට මේ මිශ්‍රණය මික්ස් කරගන්න ඕනේ. අපි කලවම් කරගන්න ඕනේ. මොකද ක්‍රීම් එකක් විදිහට අපි මේක හොඳට මිශ්‍ර කරගත්තොත් තමයි අපිට මේක ආලේප කරන්න පහසු වෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න ඔයාගේ ස්කින් එකත් අවුවට පිච්චිලා නම් එහෙම නැත්නම් අව පැහැවෙලා නම් අඳුරු වෙලා නම් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ පැක් එක ආලේප කරන එක. හොඳ ප්‍රතිඵල ගන්න ඕගොල්ලන්ට පුළුවන් සතියකට කිහිප වරක් මේක පාවිච්චි කරන්න. ඒ වගේම ළමයි මතක තියාගන්න පුළුවන් නම් මේ ඕනෑම සත්කාරයක් කරන්න රාත්‍රී කාලේ. මොකද හේතුව දවල් වරුවට වඩා අවුව තියෙන වෙලාවට වැඩිය රාත්‍රී කාලයේදී ඔයා මේ සත්කාර ටික කරනවා නම් ඒක ගොඩක් ඔයාට හොඳයි. හරි දැන් ඔන්න මම හොඳට ක්ලෙන්ස් කරගෙන ඇවිල්ලා තියෙන මගේ මූණ. ඉතින් මේ වගේ පුංචි ටවල් එකක් තියාගෙන මුහුණ පිහදන්නත් අමතක කරන්න එපා. වතුර ටික අයින් කරගන්න. සමහරක් අය බරස් ගාලා තමයි මුහුණ පිහදන්නේ. එහෙම කරන්න එපා. එතකොට තමන්ගේ මුහුණේ තියෙන ස්කින් එකට තමයි හානියක් වෙන්නේ. දැන් අර මම හදාගත්ත මිශ්‍රණය ඔන්න ආලේප කරන්න හදන්නේ. මතක තියාගන්න ඕනේ තව දෙයක් තියෙනවා. මේ ආලේපනය හැම තැනම එක විදිහටම ආලේප කරන්න ඕනේ. එහෙම නැත්නම් ඇප්ලයි කරන්න ඕනේ. නහය දෙපැත්තේ, කට දෙපැත්තේ. එතකොට ඇස් යට, ඇස් උඩ සියලුම අඳුරු තැන්වල ආලේප කරන්න ඕනේ. ඒ වගේම තමයි මතක තියාගන්න ළමයි මුහුණට කරන හැම සත්කාරයක්ම ගෙල ප්‍රදේශයටත් කරන්න. නැත්නම් වෙන්නේ මුහුණ සුදුයි, බෙල්ල කළුයි. මුහුණ එක පාටක්, බෙල්ල එක පාටක් වෙනවා. ඒකින්ද ගෙල ප්‍රදේශයටත් මේ ආලේපනය ආලේප කරන්න මතක තියාගන්න. ඉතින් ඔයාට හොඳ ග්ලෝ ස්කින් එකක් ලබා ගන්න පුළුවන් මේ කඩල පැක් එකෙන්. අර මම කලින් කියපු විදිහට අවුවට පිලිසිලා තියෙනවා නම් ඒ පිලිසුම් ගතිය නැති කරලා සම හොඳට පැහැපත් කරනවා. ඒ වගේම ඔයාට කුරුලෑ එන කෙනෙක් නම් නිතරම කුරුලෑ පාලනයටත් මේ පැක් එක ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ඔයාගේ සම ක්ලීන් කරගන්න, පිරිසිදු කරගන්නත් මේ පැක් එක ගොඩක් හොඳයි. ඉතින් සතියකට දෙපාරක් තුන් පාරක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඔයාට පුළුවන් එකපාර ඕනනම් හදලා ෆ්‍රිජ් එකේ තියලා ඊට පස්සේ ආයි පාවිච්චි කරන්න. ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි නැවුම් විදිහට හදාගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම මතක තියාගන්න ළමයි මේ ආලේපනය ආලේප කරලා විනාඩි 30ක් තියෙන්න අරින්න ඕනේ. විනාඩි 30ක් තියෙන්න ඇරියට පස්සේ ඕගලන්ට තේරෙනවා ඕගලන්ගේ මූණ නිකන් හයි වෙලා වගේ, නිකන් කට අරින්න බෑ වගේ නේද? ටිකක් hina වෙන්න බෑ වගේ. ඒ වගේ ඕගලන්ට දැනෙනවා. අන්න ඒ ගානට තියාගන්න ඕනේ විනාඩි 30ක් වේලෙන්න දෙන්න. ඒ කාලය ඇතුළත සාමාන්‍යයෙන් පැක් එකක් දැම්මම අපි කතා බහ කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ඔයා ඒ විනාඩි 30 ගත කරන්න ඕනේ. පුළුවන් නම් ඇස් දෙක වහගෙන ඇස් දෙකට පොඩි පිපිච්ච කෑලි දෙකක් උඩින් තියාගෙන එහෙම ඔයාට විවේක ගන්න පුළුවන් නම් තවත් හොඳයි. දැන් ඔන්න විනාඩි 30ක් තිබ්බට පස්සේ පේන්නේ මෙන්න මේ විදිහට තමයි. හොඳට දැන්
ඇබ්සෝබ් කරලා තියෙන අපි පාවිච්චි කරපු පැක් එක. ඊළඟට කරන්න තියෙන්නේ හොඳ සීතල වතුරෙන් අපි දාගත්ත මේ පැක් එක සෝදලා අයින් කරගන්න එක. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ මම සෝදලා අයින් කරගත්ත පැක් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මොනතරම් ස්කින් එක ක්ලියර් වෙලාද පැහැපත් වෙලාද කියලා සහ කොච්චර හොඳ ෆ්‍රෙෂ් එකක් අපේ ස්කින් එකට ලැබිලා තියෙනවද කියලා. හරි සනීපයි. මූණ ඇල්ලුවමත් ඔයගොල්ලන්ට තේරෙනවා පුදුමාකාර විදිහට සොෆ්ට් වෙලා තියෙනවා ස්කින් එක. ඉතින් අර අඳුරු ගතිය මලානික ගතිය මූණේ නැති වෙලා තියෙනවා. හරි ලස්සන දිස්නයක් ඇවිල්ලා තියෙනවා මූණට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා මේ පැක් එක පාවිච්චි කරන්න. හරියටම සතියකට දෙපාරක් තුන් පාරක් පාවිච්චි කරොත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඔන්න ඔයගොල්ලන්ට ආයෙමත් ටක් ගාලා ෆාස්ට් වීඩියෝ එකකුත් පෙන්නනවා මම කොහොමද මේ වැඩේ කරේ කියලා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම ගිහිල්ලා එන්නම්. bye bye girls.